හරි. බලන්න පුතේ. හතරවෙනි ගාන. අපිට තියෙනවා කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා. කොහොමද අපි කුඩා පොදු ගුණාකාරය හොයන්නේ? මේ බලන්න. 2යි ax වර්ග කියලා කියනවනේ. හරි. කොහොමද ඉන්නේ? 2 පළවෙනි බලය a වල පළවෙනි බලය x වල වර්ගය. ඊළඟට අනිත් එක්කෙනා කොහොමද ඉන්නේ පුතේ? 4යි ax. 4යි ax මට ගන්න පුළුවන් නේද? 2 දෙවෙනි බලය ආයි a වල පළවෙනි බලය x වල පළවෙනි බලය. ඊළඟට 8යි x වර්ග ගත්තොත් එහෙම මට 8යි x වර්ගය ගන්න පුළුවන් කොහොමද? 8 කියන්නේ 2 තුන්වෙනි බලය විදිහට ගන්න පුළුවන්. 8 මොකද්ද? 2 තුන්වෙනි බලය. එහෙම වෙන්නේ කොහොමද? 8 කියන්නේ පැටි ඔබ බලන්න. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් මට 8 ගන්න පුළුවන් 2 තුන්වෙනි බලය විදිහට. ආයේ x වර්ග. එහෙනම් මේ ඉලක්කම් තුනේම කුඩා පුදු ගුණාකාරය වෙන්නේ මොකද්ද? ගු. 2 වැඩිම බලය කීයද? 2 3යි. x වල වැඩිම බලය කීයද? x වර්ග. a වල වැඩිම බලය කීයද? a1යි. අපි හැම වෙලාවෙම කුඩා පුදු ගුණාකාරය ගන්නකොට මේ වගේ සාධක ලෙස වෙන් කරලා ලියලා ඒකේ හැම සංඛ්‍යාවකම වැඩිම බලය ගන්න ඕන. මොකද ගන්නෙ? හැම සංඛ්‍යාවකම වැඩිම බලය ගන්න ඕන. හරි. 2 වැඩිම බලය වෙන්නේ 2 තුන්වෙනි බලය. ආයේ x වල වැඩිම බලය වෙන්නේ x වර්ග. ආයේ a වල වැඩිම බලය වෙන්නේ a1. එහෙම වුණොත් 2 තුන්වෙනි බලය කියලා කියන්නේ පුතා 8. එහෙනම් උත්තරේ එනවා 8යි x වර්ග a කියලා. එහෙනම් මේ බලන්න 4 උත්තරේ ඉන්න ඕනේ 8යි x වර්ග a. කුඩා පුදු ගුණාකාරය මේ ඉලක්කම් තුනේම නැත්නම් මේ බීජීය පද තුනේම කුඩා පුදු ගුණාකාරය වෙන්න ඕනේ 8යි x වර්ග a. හරි. පුතේ මට අනිත් අය දාලා නැහැ තමයි chat එකට හදමු ගණන් ටික. ඇයි ඒ? දුලෙන් කෙමික් දාන්නේ නැද්ද? ඊළඟ ගානට මම යනවා දාලා කියන්න. පස්වෙනි ගාන. බලමු 5. 5 ගත්තොත් log 2 සමානයි x. දර්ශක අංකණය ලියන්න. කොහොමද පුතා මෙයාව දර්ශක අංකණයෙන් අපි ලියන්නේ? මේ බලන්නකෝ log තියෙනවා යට තියෙන්නේ පාදය. මෙතන තියෙන්නේ පුතා මොකද්ද? සංඛ්‍යාව. ආයි සමාන වෙන්නේ කාටද? ලඝු ගණකයට. මොකද සමාන වෙන්නේ ලඝු ගණකයට. හරි. එහෙම ගත්තොත් මේ බලන්න. පාදය වෙනවා මෙතන. හරිද? x ලඝු ගණකයේ x සමානයි කීයටද? 32කට. ඊට සමාන 32කට. එහෙනම් 32 වෙන්නේ දෙකේ කීවෙනි බලයද? 32 වෙන්නේ දෙකේ කීවෙනි බලයද? දෙකේ 5 වෙනි බලය. කීයද? දෙකේ 5 වෙනි බලය. එහෙම ඉන්නේ කොහොමද මේ බලන්න? 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 මේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි. එහෙනම් දෙකේ 5 වෙනි බලය තමයි 32 වෙන්නේ. ඔන්න බලන්න මේ ලඝු ගණක ආකාරයෙන් තිබ්බ එකක් මම දර්ශක අංක ආකාරයෙන් ලියුවා. මොකද්ද? ලඝු ගණක ආකාරයෙන් තිබ්බ එකක් මම දර්ශක ආකාරයෙන් ලියුවා. මේක හරියට හරිද? මේක හරියට මැසේජ් එකක් දාන්න. හරි කියලා. මැසේජ් එකක් දාගෙන හරි. බලන්න පුතා ඊළඟට මම යනවා 6 වෙනි ගානට. 6 වෙනි ගාන ගත්තොත් මේ බලන්න. ඒකක් තියෙන්නේ අපිට x හොයන්න තියෙන්නේ. හරි. x වල අගය හොයන්න තියෙන්නේ පුතා. අපි බලමු කොහොමද x වල අගය හොයන්නේ කියලා. මේ බලන්න. රේඛා දෙකක් ඡේදනය වීමෙන් හැදෙන කෝණය මොකද්ද? රේඛා දෙකක් ඡේදනය වීමෙන් හැදෙන කෝණය මම දැන් ටිකකට කලින් කිව්වා. මොකක්ද? මොකක්ද කිව්වේ? ප්‍රතිමුඛ කෝණ කියලා එක මතකද? එහෙනම් මේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වය මොනවා වෙනවද? සමානයි. හරිද? එහෙනම් මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි. ත්‍රිකෝණය මොකද්ද? පාද දෙකක් සමානයි. ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? සමද්විපාද ප්‍රමේය. මොකක්ද මතක් වෙන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් මට මතක් වෙන්න ඕනේ සමද්විපාද ප්‍රමේය කියන එක. හරිද? හරි.
එහෙනම් සමද්විපාද ප්‍රමේය මොකක්ද අපි කිව්වේ? සමද්විපාද ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට ඉදිරියෙන් තියෙන කෝණ විශාලත්වයෙන් සමාන වෙයි. එහෙනම් x සමාන අංශ පිළිපැටිය 52යි. හේතුව සමද්විපාද ප්‍රමේය. මොකක්ද හේතුව? සමද්විපාද ප්‍රමේය. සමද්විපාද ප්‍රමේය. හරිද? හරි. දැන් තව එකකින් මට දාලා දිනවා. කවුද? නෙට්වික් දාලා දිනවා. නෙට්වික් දාලා දිනවා. හොඳයි. ඊළඟට අපි යමු 7 වෙනි ගානට. අපි යනවා 7 වෙනි ගානට. පුතේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ටක් දාලා ඔයාලා මයික් එක ඔන් කරලා කියන්න සර් පොඩ්ඩක් ඉන්න මේක යාළුවාට ආයි ඕනි කියලා කියන්න. හරිද? මේක සම්පූර්ණයෙන් ඔයාලට කතා බහ කරලා කරන්න පුළුවන් ලයිව් ක්ලාස් එකක්. හරිද? ඔයාලගේ තියෙන ඩවුට් හැම දෙයක්ම අහලා මේ චූටි දේවල් ක්ලියර් කරගන්න ඕන දුලේ. ඇහුණා නේද? පොඩි තැනක්වත් වරද්ද ගන්න එපා. ඔයාලා මම දකින්නනේ පේපර්ස් වල චූටි ගොඩාක් තැන් වලින් ඔයාලා ගොඩාක් ළමයි වයින් කර ගන්නවා. නැති කරගෙන තියෙනවා. එහෙම වෙන්න එපා. ඉතින් මේක ඔයාලා හොඳ ඔපචුනිටි එකක්. එහෙනම් මේ වෙලාවේ ඔයාලගේ තියෙන ඩවුට් සියලුම දේ ක්ලියර් කරගන්න. එතකොට ඔයාලට ඊළඟ පේපරේට හොඳ ලකුණකට යන්න පුළුවන්. මොකක් හරි ඔයාලා තුනට අක්කලා කතා කරලා ඒක අහන්න. ලැජ්ජ වෙන්න එපා පුතේ කතා කරන්න. හරි අනිවාර්යෙන් කතා කරලා අහන්න. දන්නේ නැති කෙනෙක් කියලා ගන්නවා නෙමෙයි. අපි හැමදාම කතා බහ කරලා ඉගෙන ගන්න ඕනේ. ලැජ්ජ වෙන්න එපා ප්‍රශ්න අහන්න. ලැජ්ජ වෙන්න ඉන්නේ ප්‍රතිඵලය ආවට පස්සේ නැත්නම් ඈ. දැන් ප්‍රශ්න අහලා විසඳගත්තොත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ ඉස්සරහට. දැන් ප්‍රශ්නයක් අහන්න නැතුව ලැජ්ජයි කියලා ඉඳලා ඔහෙ හිටියොත් ප්‍රතිඵල ආවට පස්සේ ඔයාලා විතරක් නෙමෙයි හැමෝටම ලැජ්ජ වෙන්න වෙන්නේ. ඒ නිසා දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔෆ් කරලා ඔන් කරලා ඔයාගේ කතාව අහන්න. අහලා ඒක ක්ලියර් කරගන්න. හරි. මම යනවා දැන් ඊළඟ ගානට. 7 බලන්න. හතේ කියන්නේ පුතේ මොකද්ද? හතේ කියනවා අපිට හතේ මොකද්ද අපිට කියන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයේ AB ඡාප දිග හොයන්නලු. කේන්ද්‍රික ඛණ්ඩයේ මොකද්ද? AB ඡාප දිග හොයන්නලු. හරි. පුතේ ඡාප දිග හොයන සූත්‍රය මොකද්ද? ඡාප දිග හොයන සූත්‍රය මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ 2 5 වාර වැඩි කිරීම 360න් θ. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ 2 5 වාර වැඩි කිරීම 360න් θ. එහෙනම් මේ බලන්න. දෙක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. R අරය මෙයාගේ 14යි. මෙයාගේ θ කොණේ පුතා අංශක 45යි. අංශ කීයද? 45යි. යට 360. හරි. බලන්න. 7ට 7 ඒවා 1යි. 14ට 7 ඒවා 2යි. 7 වරක් දිලා 14 නිසා 45ට 45 ඒවා 1යි. 45 වරක් 8 360ක් වෙනවා. ඊට පස්සේ 2ට 2 ඒවා 1යි. 8ට 2 ඒවා 4යි. ආයි පුතා 2ට 2 ඒවා 1යි. 4ට 2 ඒවා 2යි. ආයි 2ට 2 ඒවා 1යි. 22ට 2 ඒවා 11යි. එහෙනම් විනෝද ඡාප දිග මෙයා කොච්චරක් කියද? 11යි සෙන්ටිමීටර කියලා. මෙයාගේ ඡාප දිග එනවා 11යි සෙන්ටිමීටර කියලා. මම හිතනවා මේ ගාන හරියට කියලා හැමෝගෙම. හරි. අපි යන්නේ ඊළඟ ගානට 8 වෙනි ගානට යන්නද? 8 වෙනි ගානේ තියෙනවා සාධක සොයන්න. 8 වෙනි ගානේ මොකක්ද තියෙන්නේ? සාධක සොයන්න. බලමු සාධක හොයන්න. දෙකයි x වර්ග ඍණ 1. මොකක්ද තියෙන්නේ? 2යි x වර්ග ඍණ 1. මම ගන්නවා sorry 2යි x වර්ග ඍණ 2 කියලා තියෙන්නේ. හරි. මේ දෙන්නටම 2 පොදුයිනේ. මම ගන්නවා 2 එළියට ඇදලා. මෙයාලගේම 2 එළියට ඇදලා ගත්තොත් ඇතුළේ ඉතුරු වෙනවා x වර්ගයකුයි මෙයා ගාව එකකුයි. හරි මේ බලන්න. අපි වරහන් ඉවත් කළා වගේ නිකන් ඉතින් 2යි 2 වැඩි කිරීම x වර්ගය. 2යි x වර්ගය. ආයි 2 වැඩි කිරීම 1 2යි. නේද? එහෙනම් මේ බලන්න. මෙයා තව අපිට සාධක වෙන් කරන්න පුළුවන්. කොහොමද අපි වෙන් කරන්නේ? දෙවාරයක් මේ වර්ග දෙකක අන්තරය. මොකද්ද මේ? වර්ග දෙකක අන්තරය. x වර්ග
ඍණ 1 වර්ගය. මොකද්ද? x වර්ග ඍණ 1 වර්ගය. එහෙම ගත්තොත් දෙවාරයක් x ඍණ 1යි අනිත් එක්කෙනා x ධන 1යි. මේක තමයි අවසාන උත්තරය. අපේ ළමයි මෙතනින් නවත්තනවා. ඒක ලකුණු හම්බෙන්නේ නැහැ සම්පූර්ණ. හරිද? සාධක වෙන් කරන්න කිව්වොත් අවසානීය දක්වාම සාධක වෙන් කරලා කියන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතන ගම සුළු කරන්න ඕනේ. හදාගන්න අනුපාඩු ටක් දාලා මොනවා හරි කියනවා නම් හරි. මම යනවා ඊළඟට 9 වෙනි ගානට. 9 වෙනි ගාන ගත්තොත් බලන්න දී ඇති ත්‍රිකෝණ අතරින් අංග සම ත්‍රිකෝණ යුගල තෝරා ලියන්න. හරි. දීලා තියෙන ත්‍රිකෝණ වලින් මොකක්ද අපිට හොයන්න කියලා තියෙන්නේ? අංග සම ත්‍රිකෝණ යුගල. පුතේ ත්‍රිකෝණ දෙකක් අංග සමයි කරන්න පුළුවන් අපිට අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා කීයක්ද මතකද අවස්ථා කීයක්? එකක් පා 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 අවස්ථා. මොකද පා අවස්ථාවේ තේරුම ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනකට සමාන නම් අපි ඒක කියනවා එම ත්‍රිකෝණ දෙක පා අවස්ථාව යටතේ අංග සමයි. පා කියන්නේ මොකද? පාද. දෙවෙනි අවස්ථාව මොකද පුතා? පා කෝ පා. දෙවෙනි අවස්ථාව මොකද්ද? පා කෝ පා. පා කෝ පා කියන්නේ මොකද්ද පුතේ? ත්‍රිකෝණ දෙකක් ගත්තොත් එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. මොකද්ද? ත්‍රිකෝණ දෙකක් ගත්තොත් එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමානයි නම් අපි කියනවා ඒ ත්‍රිකෝණ දෙක පා කෝ පා කියන අවස්ථාව යටතේ අංග සමයි කියලා. මේ බලන්න මේ අන්තර්ගත කෝණය කියලා කියන්නේ පුතේ පාද දෙකක් ඇතුලේ තියෙන කෝණය. මොකද්ද? අන්තර්ගත කෝණය කියන්නේ මොකද්ද? පාද දෙකක් ඇතුලේ තියෙන කෝණය. පාද දෙකක් මොකද්ද? ඇතුලේ තියෙන කෝණය. හරි. අනිත් අවස්ථාව මොකද්ද? කෝ පා. හරි. මොකක්ද පුතේ කෝ පා කියන අවස්ථාව? කෝ පා අවස්ථාව කියලා කියන්නේ ත්‍රිකෝණ දෙකක් ගත්තොත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයක්. මොකද්ද? ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමානයි නම් අපි කියනවා මේ ත්‍රිකෝණ දෙක කෝ පා කියන අවස්ථාව යටතේ අංග සමයි කියලා. කෝ පා කියන්නේ පුතේ මොකද? කෝණ දෙකයි පාදයයි. කෝණ දෙකයි පාදයයි. මොන පාදයක් වෙන්න ඕනද? අනුරූප පාදයක් වෙන්න. මොකද අනුරූප පාදයක් කියන එකේ තේරුම එක් කෝණයකට ඉදිරියෙන් තියෙන පාදයක් වෙන්න. හරි. එහෙනම් අන්තිම අවස්ථාව මොකද අපිට තියෙන්නේ? අවස්ථාව නම් 4. කර්ණපා අවස්ථාව. මොකක්ද අවස්ථාව? කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාවේ මොකද්ද වෙන්නේ? කර්ණපා අවස්ථාවේ මොකද්ද වෙන්නේ? කර්ණපා අවස්ථාව වෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් වෙන්න ඕන. අනිවාර්යයෙන් මේ කර්ණපා දාන්න පුළුවන් මොකටද? ඍජුකෝණික ත්‍රිකෝණ දෙකකට පමණයි. ඒකෙදි අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනද? කර්ණපාදයේ සමාන විය යුතුමයි. කර්ණපාදයේ සහ තවත් එක් අංගයක්. මොකද කර්ණපාදයේ සහ තවත් එක් අංගයක් සමානයි නම් අනිවාර්යෙන් මේ අනුකූලව සමානයි. එතකොට අපිට ගන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක කර්ණපා අවස්ථාවේ යටතේ අංග සමයි කියලා. කර්ණපා යටතේ අංග සම කරනකොට අනිවාර්යෙන්ම ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි කර්ණපාදයේ සමාන විය යුතුමයි. කර්ණපාදයේ මොනවා වෙන්න ඕනද? සමාන වෙලා තියෙන්න ඕනේ. හරි. දැන් බලමු මේ දීලා තියෙන ත්‍රිකෝණ වලින් අපිට මොන අවස්ථාව යටතේ මේ ත්‍රිකෝණ යුගලයක් අංග සම වෙනවද කියලා. හරි. බලමු අපි මම ත්‍රිකෝණ වල ඇඳ ගන්නම්. ඇඳගත්තොත් හරි. පුතේ බලන්න. හරි. අපි බලමු. දැන් මේ බලන්න. මේ ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණ පොඩිම ABC එක නම් කරන්නම් මම. ABC අනිත් එක්කෙනා PQR අනිත් එක්කෙනා XY Z. හරි. මේ බලන්නකෝ.
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු කීයද? 180යි. එහෙනම් මෙයා 60යි මෙයා 50යි කියන්නේ 110ක් වෙනවා. හරි 110ක් වුණොත් මෙයා කීයක් වෙන්න ඕනද? අංශක 70ක් වෙන්න ඕන. දැන් මෙයා අංශක කීයක් වෙන්න ඕනද? 70යි 50යි 120යි කියන්නේ පුතේ 180 තව කීයක් මදිද? අංශක 60ක් මදි. එහෙනම් මේ අංශක 60 මෙතනට එන්නේ. හරි. දැන් බලන්න මට මේ ත්‍රිකෝණ තුන ගත්තොත් මේ ත්‍රිකෝණ තුනේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා. බලන්න මේ 60යි 50යි මේ 60යි 50යි මේ 70 දිගේ මේ කෝණෙත් තියෙනවා මේ පාදයකුත් තියෙනවා. දැක්කද? එහෙනම් මේ ත්‍රිකෝණ දෙක මොන අවස්ථාවකට අංග සම වෙනවද? ABC කියන ත්‍රිකෝණය අංග සම වෙනවා x y z කියන ත්‍රිකෝණයට. මොකද අවස්ථාව? පා අවස්ථාව. මොකද අවස්ථාව? පා කියන අවස්ථාව යටතේ අංග සම වෙනවා. හරිද ළමයි? හරි. මොන හරි ප්‍රශ්න තියෙනවද? අය ළමයි කතා කරමු. තරහ නැතුව. අවුලක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ කියලා මෙසේජ් එකක් දාන්න. අවුල තියෙනවද? මම දැන් ඉන්නොත් එක එක කෙනාගෙන් අහනවා. ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නෑ සර්. ඔන්න මෙහාට දාන ප්‍රශ්න නෑ. දුලෙන් කිව්වද මොකක් හරි? නෑ සර්. හරි. එහෙනම් හරි. අපි යමු දෙන ඊළඟ ගානට. අපි යමු ඊළඟ ගානට. අපි යන් ඊළඟ ගානට. හරි. 10 වෙනි ප්‍රශ්නය. බලන්න පුතේ 10 වෙනි ප්‍රශ්නය. 10 ගත්තොත් සුළු කරන්න තියෙන්නේ. 1 යට x අඩු කිරීම 2 යට x වර්ගය. හරි. පුතේ මෙයාව සුළු කරන්න තියෙන්නේ. මේ මොකද්ද බීජීය භාගයක්. මේ මොකද්ද පුතා? බීජීය භාග සුළු කිරීම. හරි. බීජීය භාග සුළු කරනකොට අපි මොනවා කරන්න ඕනේද? අනිවාර්යයෙන්ම පොදු හරයක් තියෙන්න ඕන. මම දෙන්නටම පොදු හරය ගන්නවා x වර්ගය කියන කෙනා. මම මොකද්ද ගන්නෙ? දෙන්නටම පොදු හරය ගන්නවා x වර්ගය කියන එක. හරි. මෙතන එක x එකක් ඉන්නවා. හැබැයි පොදු හරයට එන්න ඕන x වර්ගය. එහෙනම් තව එක x එකක් මදි නේද? ඒ නිසා මම මෙයාව x වලින් වැඩි කරනවා. මොනවා කරනවද? x වලින් වැඩි කරනවා. පල්ලෙහා x වලින් වැඩි කරපු නිසා උඩත් මොනවා කරනවද මම x වලින්ම වැඩි කරනවා. වැඩි කළොත් පුතේ එක් වරක් x කියලා එනවා. හැබැයි පුතේ මෙතන x වර්ගය තියෙනවා මේ විදිහට. එහෙනම් පොදු හරය මුකුත් කරන්න ඕනේ නැහැ. එහෙනම් මෙයා වැඩි කරනවා එකෙන් මෙයාත් වැඩි කරනවා එකෙන්. එහෙනම් එනවා දෙවරක් එක දෙකයි. උත්තර එනවා පුතේ මෙයා සුළු කරාම x වින 2 බෙදීම x වර්ගය කියනවා. හරිද? හරි. මම යනවා දැන් පුතේ 11 වෙනි ප්‍රශ්නෙට. මම යනවා 11 වෙනි ප්‍රශ්නෙට. මම කරනවා මේ ටික මකනවා. අනිත් දේ ලියා ගන්න ඕන නම් මට චුට්ටක් කියන්න. නැත්නම් මම මකනවා. ඔයාලා ලියා ගන්න ඕන සර් චුට්ටක් කියන්න කියලා කියන්න. ළමයි සංදී විතරණ ප්‍රශ්න තියෙනවද? ඔව් සර්. ප්‍රශ්න තියෙනවද පුතේ? සංදී මට එන්නේ නැහැ පුතේ. මෙසේජ් එකක් දාන්න. ඔකේ යා ප්‍රශ්න තියෙනවද? මෙසේජ් එකක් දාන්න පුතේ. මෙහාරා කෙමින් දුලේ මෙහාන් හොඳයි මෙහාර ප්‍රශ්නයක මගේ සර් අර x කියන තැනට 1x කියලා ගන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන් පුතා කිසි වැරද්දක් නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි එක ලියන්නේ නැහැ. එක ලිව්වොත් අවුලක් නැහැ. නොලිව්වොත් අවුලක් නැහැ. ලකුණු හම්බ වෙනවා ඔයාලට. ඔයා මෙහෙම දැම්මක් ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඔයාලට මෙහෙම ලිව්වත් ලකුණු හම්බ වෙනවා. 11 වෙනි ප්‍රශ්නේ. 11 ගත්තොත් ආරය 7 සෙන්ටිමීටරයක් වූ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 440යි වර්ග සෙන්ටිමීටරයකි. එහි උස සොයන්නලු. පුතේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රය මතකද?
වක්‍රපෘෂ්ඨ වර්ගඵලය වෙන සූත්‍රය. වක්‍රපෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ 440යි කියලා ගානේ දීලා තියෙනවා. ගානේ දීලා තියෙනවා 440යි කියලා. හරිද? මම හිතලා තේන්නේ නැහනේ මේ උඩ ලියපු. මම කියන්නේ. වක්‍ර පෘෂ්ඨ වර්ගඵල සමානයි 440යි වර්ග සෙන්ටිමීටර. හරි. පුතේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 2 5RH වලින්. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගන්න කොහොමද? 2 5RH වලින්. හරි. එහෙනම් මම මෙයාට සමාන කරලා මගෙන් අහන්නේ සිලින්ඩරයේ උස. එහෙනම් දෙක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. අරය කියන්නේ පුතේ කීයද? මෙයාගේ අරය 7යි. ඒ උස දන්නේ නැහැ මම මේක හොයන්න ඕන. සමානයි 440ට. මේ බලන්න. මේ 7ට මේ 7 කැපෙනවා. දෙක වැඩි කිරීම 22 44යි. වාරයක් x සමානයි 440. මට h නේ හොයන්න ඕනේ පුතා. මම ඒ නිසා 44න් යොදනවා. මේ පැත්තත් මම 44න් බෙදනවා. බලන්න මොකද වෙන්නේ කියලා. මේ 44ට මේ 44 කැපෙනවා. x සමානයි 44ට 44 ඒවා එකයි. මෙයාට 10. උත්තරේ x සමානයි 10යි සෙන්ටිමීටර කියලා. කීයක් දෙන්නේ? x සමානයි 10යි සෙන්ටිමීටර කියලා. හරිද? ඔන්න ගණන් අපි 11ක් හැදුවා. ගණන් 11ක් හැදුවා. හරිද බලන්න? හරි. මේකේ මොකක්ද ප්‍රශ්නයක් කාටද තියෙනවද? මේකේ කාට ප්‍රශ්නයක් මොකක්ද තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද ළමයි? නෑ. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්න ටිකට. හරි පුතේ. ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් මම ඔයාලට දෙන්නම් විනාඩි 5ක්. මට මේකේ පිටු අංක 2 තියෙන ප්‍රශ්න විනාඩි දෙන්නම් මම 5ක් නෙවෙයි 10ක් දෙන්නම්. ටක් ගාලා කරලා දෙන්න මට මේ පිටුවම. ඒ කියන්නේ දෙවෙනි පිටුවම සම්පූර්ණයෙන් මට කරලා දෙන්න. මම විනාඩි 10ක් දෙන්නම්. අනේ කරන්න ඕන ළමයි නැත්නම් අපරාධයි. මේ බොරුවට ලොග් වෙලා අහන් ඉඳලා වැඩක් නැහැ නේ. ගණන් හදන්න ඕන. අනිවාර්යෙන් හදලා මට දාන්න ටක් ගාලා චැට් ලිස්ට් එකට. හදාගෙන දාගෙන අපි අඩපාඩු බලමු. ඔයාලා තව මාස 5ක් හෝ 6ක් උපරිම තියෙන්නේ. හරිද? එතකොට විභාග කල්යය කියලා හිතන්න එපා. විභාග කල් යන්නේ නැහැ. විභාගයේ වෙලාවටම තියෙනවා. විභාගේ කල් ගියත් නැත්නම් අපි අපේ වැඩ ටික ලස්සනට අපි ඉවර කරන්න ඕනේ. හරිද? අපේ වැඩ ටික අපි ලස්සනට කරන්න නම් අපි මේ වැඩ ටික ලස්සනට ඉවර කරලා තියාගන්නම ඕනේ. ඒ නිසා ඔයාලා තියෙන චූටි කැඩලු පවා ඉස්සද ගන්න. ගොඩ කරගන්න එපා. ඒ නිසා ටක් ගාලා අපි කරන්න යන්න. හදන්න පටන් ගන්න. මම තව විනාඩි 10ක් කියන්නේ මම විනාඩි 10ක්ම දෙන්නේ නැහැ. විනාඩි 5 6කින් මම පටන් ගන්නවා සාකච්ඡා කරන්න. කරමු බලන්නත් හරි. හරි පුතේ මම මේ හදන්න පටන් ගන්නවා. ඔයාලා හදාගෙන යන්න. බලන්න හදන ගමන් අපි ඔයාලගේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරන්න යන්න. හරි. මම මේ හදන්න පටන් ගන්නවා. බලමු. 12 වෙනි ගාන. අපිට තියෙන මේ ගාන බලන්න. මොකක්ද අපිට ගාන කියන්නේ? AOB වල අගය හොයන්නලු. හරි. බලමු. හරි. බලන්න. වෘත්තයේ කේන්ද්‍රය O වෙනවලු. AOCB සමාන්තර ආශ්‍රයක් වෙනවා කියලා කියන නිසා මම දාගන්නවා සමාන්තර ආශ්‍රය ලකුණ. හරි. ඊළඟට කියනවා AOB වල අගය හොයන්න. හරි. ඊළඟට පුතේ සමාන්තර ආශ්‍රයයේ ලක්ෂණ මතකද? සමාන්තර ආශ්‍රයයේ ලක්ෂණ මතක් වෙනවනේ මේ වෙනවල. මොනවද ලක්ෂණ? සම්මුඛ පාද සමාන. සම්මුඛ කෝණ සමාන. විකර්ණ එකිනෙකට සමච්ඡේද වෙනවා. විකර්ණ මගින් සමාන්තර ආශ්‍රයයේ වර්ගඵලය සමච්ඡේද වෙනවා. මොකද ඒක මට අකල් මතක් කරන්න මේ පැත්තේ. බලන්න සමාන්තර ආශ්‍රයක් ගත්තොත් මේ සමාන්තර ආශ්‍රයයි. හරිද? සම්මුඛ පාද සමානයි කියන්නේ මොකද්ද? AB සමානයි CD. AB සමානව කාටද? CD ට. ආයේ පුතේ මොකද්ද වෙන්නේ? BC සමාන වෙනවා AD ට. BC සමානව කාටද? AD ට. ඒ සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. ආයේ පුතේ
ලක්ෂණයක් තමයි සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ පුතේ එක් කෝණයකට ඉදිරියෙන් තියෙන අනෙක් කෝණය මොනවා වෙනවද? සමාන වෙනවා. මොකද්ද? එක් කෝණයකට ඉදිරියෙන් තියෙන අනෙක් කෝණ මොනවා වෙනවද? සමාන වෙනවා. එහෙනම් මෙයා මෙයාට සමාන. අනුගාන සමාන්තර රාශි දෙකක් මතක් කරලා දැන් අපි සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. අනිත් ලක්ෂණය මොකක්ද? අනිත් ලක්ෂණය තමයි පුතේ විකර්ණ එකිනෙකට සමච්ඡේද වෙනවා කියන එක. නේද? විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකක්ද? විකර්ණයක් කියන්නේ මොකද්ද? කෝණ දෙකක් යා කරන රේඛාවක් නේ. මෙන්න මේ කෝණ දෙකක් යා කරන රේඛාවකට අපි කියනවා මොකක් කියලාද? විකර්ණයක් කියලා. මොකක් කියලා කියන්නේ? විකර්ණයක් කියලා කියනවා. හරි. විකර්ණය කියන සමච්ඡේද වෙනවා කියලා කියන්නේ විකර්ණය සමානව කොටස් දෙකකට කපනවා කියන එක. මොකද්ද? විකර්ණය සමානව කොටස් දෙකකට කපනවා කියන එක තමයි විකර්ණ එකිනෙකට සමච්ඡේද වෙනවා කියලා කියන්නේ. අනිත් ලක්ෂණය තමයි පුතේ විකර්ණ මගින් සමාන්තර රාශියේ වර්ගඵලය ගුණා කරනවද සමච්ඡේද කරනවා. මොකද්ද? විකර්ණ මගින් සමාන්තර රාශියේ වර්ගඵල සමච්ඡේද කරනවා. මොකද්ද? විකර්ණ මගින් සමාන්තර රාශියේ වර්ගඵල සමච්ඡේද කරනවා. ඒ කියන්නේ මේ සමාන්තර රාශිය ගත්තොත් මෙන්න මේ විකර්ණය මගින් මේ දෙපැත්තේ හැදෙන හරිද ත්‍රිකෝණ දෙක මොනවා වෙනවද වර්ගඵලයෙන් සමානයි. ත්‍රිකෝණ මොනවා වර්ගඵලයෙන් මොනවා වෙනවද සමාන වෙනවා. ඒ කියන්නේ මේ දෙන යා කරොත් හරිද මේ දෙන යා කරොත් හරිද මේ ලැබෙන විකර්ණය මගින් මෙන්න මේ සමාන්තර රාශිය මොනවා කරනවා සමානව කොටස් දෙකකට කපනවා. සමානව කොටස් දෙකකට කපනවා. ඒ විතරක් මේ විකර්ණ අනිත් පැත්තෙන් බැරි දානකො මේ අනිත් පැත්තට ඇන්දොත් ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ දෙන මේ පැත්තට ඇන්දොත් හරිද මේ පැත්තේ තියෙන ත්‍රිකෝණ දෙක මොනවා වෙනවද සමාන වෙනවා. වර්ගඵලයෙන් සමාන වෙනවා. හරිද? හරි. ඔන්න මම නිකන් මේ ටික මතක් කරේ ඔයාලා සමාන්තර රාශිවල ලක්ෂණ. 10 වසරේ සෙකන්ඩ් ටර්ම් පාඩම. හරි. එහෙනම් බලමු අපි. දැන් මම අපේ ප්‍රශ්නේ අහන්නේ AOB වල අගය. අපි මොකක්ද අහන්නේ? AOB වල අගය. හරි. පුතේ සමාන්තර රාශියක සම්මුඛ කොණ මොනවා වෙනවද? විශාලත්වයෙන් සමාන වෙනවා කියලා කිව්වනේ. එහෙනම් මෙයා අංශක 70 වෙනම් පුතා මෙයාත් අංශ කීයක් වෙනවද? 70ක් වෙනවා. අංශ කීයක් වෙනවද? 70ක් වෙනවා. හරිද? එයි සමාන්තර රාශියක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන නිසා. ඒ විතරක් නෙමෙයි. දැන් මොකද්ද? ආරයන් දෙක සමානයි. ඇයි? මේ ත්‍රිකෝණ මෙන්න මේ පාද දෙක සමාන වෙන්නේ. වෘත්තයේ එකම ආරයන් නිසා. වෘත්තය මොකද්ද? එකම ආරයන් නිසා. හරි වෘත්තයේ එකම ආරයන් නිසා. මේ බලන්න. මෙයා 70යි නම් මෙයා අංශ කීයක් වෙනවද? 70ක් වෙනවා. ඒ සමද්විපාද ප්‍රමේය. දැන් මට AOB වල අගය හොයන්න බැරිද? පුළුවන්. කොහොමද මම AOB වල අගය හොයන්නේ? මේ බලන්න. හරිද? AOB වල අගය හොයන්නේ මෙන්න මේ විදිහට. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව කියලා 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව කියලා 180. එහෙනම් මට ගන්න පුළුවන් මෙහෙම AOB ගත්තොත් ගන්න 70 ඒවා දෙකක් කීයද? 140. සමාන වෙන්නේ කීයටද? 180ට. ඒ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි. එහෙනම් මම AOB හොයන්න ඕන. එහෙනම් AOB ගමු මේ 180 නේ තියෙන්නේ. ධන 140 පුතේ සමානව අනිත් පැත්තට ගියාම ඍණ 140ක් වෙනවා. ඍණ කීයක් වෙනවද? 140ක් වෙනවා. එහෙනම් AOB සමානයි 180 න් 40ක් ගියාම අංශක 40යි. අංශ කීයද? අංශක 40යි. හරිද? මේක හරිය මම මෙසේජ් එකක් දාන්න හරි හරි ටිකක් දාන්න. ඔයාලා කතා කරන්නේ නැහැ. හරි හරියට ටකල මෙසේජ් එකක් දාන්න යන්න. ඉන්නවද? හරි. අපි බලමු ඊළඟ ගානේ නම් ඈ. දුරෙන් මට ඔය මෙසේජ් එකක් දාලා තියන්න මේ WhatsApp එකේ කමන්නේ දාලා තියන්න මොකක්ද වැඩක් කියලා බලන්න. හරි 13. 13 වෙනි ගාන බලමු. 13. විසඳන්න තියෙන්නේ x වාරයක් x ධන 5 සමානයි බිඳුව. උදේ මේ මොකද්ද තියෙන්නේ? ගුණිතයක් නේද? මේ තියෙන්නේ ගුණිතයක්. එහෙනම් මට මෙයාව සමාන කරන්න පුළුවන් මෙන්න මේ කොහොමද? x සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව. මේ වගේ පුතේ ගුණිතයක් විදිහට ආවොත් විතරයි ඈ. නැත්තම් බෑ. මේ වගේ ගුණිතයක් විදිහට ආවොත් මට මේ ප්‍රකාශන වෙන වෙනම බිඳුවට සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ x සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව කියලා. එහෙනම් පුතේ මේ බලන්න x සමානයි බිඳුව හෝ එක උත්තරයක් අනිත් එක එනවා x සමානයි ඍණ 5 කියලා. ඍණ 5ක් වුණේ කොහොමද? ධන 5 සමාන ලකුණෙන් අනිත් පැත්තට ගියා. එතකොට එයා ඍණ 5ක් වුණා. හරිද? හරි. මේ අවුලක් නෑ නේද? මේ අවුල් තියෙන සමහර ගමන් දැකලා සමහර පේපර්ස් වල ඔයාලා කරලා තියෙන මෙන්න මේ වගේ වැරද්දක් ඈ.
x ධන 5 තියෙද්දි ඔයාලා කෙලින්ම සමාන කරන x සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුව කියලා. ඒක වැරදි සම්පූර්ණ. එහෙම කරන්න බෑ. පුතේ ධන ලක්ෂණකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ධන ලක්ෂණකින් සම්බන්ධ වෙලා තිබ්බොත් අපිට බිඳුවට සමාන කරන්න බෑ. හැබැයි ගුණිතයක් නම් මේ වැඩි කිරීමේ ලක්ෂණකින් සම්බන්ධ වෙලා කියනවා නම් මට මෙයාව වෙන වෙනම මොනවා කරන්න පුළුවන්ද? සමාන කරන්න පුළුවන්. ගුණිතයක් වුණොත් පමණයි. හරි. 14 වෙනි ප්‍රශ්න තමයි යනවා. 14 බලමු අපි. බලන්න 14 මොකද්ද කියන්නේ කියලා. රුපියල් 10000ක් ණයටගත් අයෙකු අවුරුද්දක් අවසානයේ රුපියල් 11200ක් ගෙවා ණයෙන් නිදහස් විය. අය කර ඇති වාර්ෂික සුළුපොලි අනුපාතිකය ගණනය කරන්න. හරි. පුතේ මොකද්ද? ඔයා රුපියල් 10000ක් ණයට ගන්නවා. හැබැයි ණයෙන් නිදහස් වෙන්නේ 11200ක් ගෙවලා. එහෙනම් මට මෙයාගේ පොලිය කියන්නේ. පොලිය මට මෙහෙම ගන්න පුළුවන් නේද? 11200න් කොච්චරක් අඩු වෙන්න ඕනද? 11000ක් අඩු වෙන්න ඕන. කීයක් අඩු වෙන්න ඕනද? 11000ක් අඩු වෙන්න ඕන. ඇයි? සෝරි, සමානයි 10000ක් නේ ණයට ගන්න. සමානයි 10000ක් අඩු වෙන්න ඕන. ඒ අඩුනේ අඩු වුණාම පොලිය වෙන. පොලිය කීයද? 1200. රුපියල් කීයද? 1200. ඒ කියන්නේ පුතේ මම 10000ක් ණයට ගත්තා. හැබැයි ඒ 10000ට පොලිය වශයෙන් මම කීයක් ගෙවුවද? 1200ක් ගෙවුවා. මගෙන් ගාණේ අහන්නේ වාර්ෂික පොලි අනුපාතිකය. මම ගාණ අහන්නේ මොකද්ද? වාර්ෂික පොලි අනුපාතිකය. මම දැන් කොහොමද වාර්ෂික පොලි අනුපාතිකය හොයන්නේ? මම ණයට ගත්ත මුදල 10000. මම මේ ණය සඳහා 1200ක් වැඩිපුර ගෙවනවා. එහෙනම් වැඩි කිරීම 100ට 100. වැඩි කිරීම කියලා 100ට 100. එහෙම වුණොත් මේ බලන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. ආයෙ පුතේ මෙතන තියෙන බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. උත්තරේ එනවා 100ට 12යි කියලා. කීයද? 100ට 12යි කියලා. එහෙනම් මෙයා මේ ආයතනයේ විසින් නැත්නම් මේ බැංකුව විසින් වාර්ෂික සුළුපොලි අනුපාතිකය කීයක් අය කරලා තියෙනවද? 100ට 12 අය කරලා තියෙනවා. මේ ගාණ හරි 6. chat list එකේ දාන මැසේජ් එක. හරි නම් හරි, වැරදි නම් වැරදි. ටක් කරලා දාන්න. ටක් කරලා දාන්න. ටක් කරලා දාන්න. ඊට වෙලාව අපරාධي. හරි. දුලේන්ගේ හරි. අනිත් අය දානිය ලුකෙයියත් හරි. half හරි සර්. මොකද්ද half නෙමෙයි. වැරදි මොකද්ද? දාන්න. සෝල් පොලිය හරි, පොලි අනුපාතිකය වැරදි එහෙමද? කෙමිතුත් හරි සර්. සාන්දිලුත් හරි සර්. මට මේ කවුද අපේ මෙහාර දාන්න මට SS එකක්. ඒ කියන්නේ මේක පොලිය හරි මේක වැරදි. දැක්කද දැන් වැරද්ද? වැරද්ද හදාගන්න පුතේ. මේ චූටි තැන් අපරාධ. බලන්න මේක කරගත්තා කියනවනේ මේක කරගන්න බැරි වෙන්නේ නැහැ. අපරාධ. කරගන්න ඕනේ. ඒකත් අදාළව ටක් අඩුපාඩු. ටක් දාලා අඩුපාඩු හදාගන්න. හොඳයි. ඔන්න ඔය වගේ ළමයි ඇක්ටිව්ලි ඉන්නේ. ඒතර වැඩි ලස්සනට අපිට කරන් යන්න පුළුවන්. දැන් ෆිසිකල් ක්ලාස් එකක් වගේ නෙවෙයි පුතා. ඔන්ලයින් ක්ලාස් එකක්. නේද? එතකොට අපිට අර ඕගොල්ලෝ කිව්වන් නම් වැඩ කරන්නේ මම දන්නේ නැහැ පේනවද ගණන් හදවන්නේ නැද්ද නැත්නම් ඔතී කල්පනා කරගෙන ඉන්නවද මම දන්නේ නැහැ. මම දැක්කොත් මට පොඩ්ඩක් කෑ ගහලා ගන්න දරා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්ත බලන්න කියලා. ගණන් පන්තිත් එක වෙලාවට එක එක ලෝගෝ වලට කට්ටිය යනවනේ. පේන්නේ. දැන් මෙතන කොහොමද වෙන්නේ? ඒ නිසා අපි අපරාධේ වැඩි ලස්සනට කරගන්න ඕනේ. තව මාස 5යි 6යි තියෙන්නේ. ඔයාලා අද මේ විනාඩියක් හරි අපත යවනවා කියන්නේ ඔයාලගේ O level result එකට ඒක බලපානවාමයි. ඒ නිසා අපරාධි පුතා මේ වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගන්න. මේක චූටි තැන පවා හදාගන්න. ඒක අඩුපාඩුවක්වත් තියාගන්න එපා. දැන් ලකුණු කීයක් වුණත් කමන්නේ. දැන් අපිට අතීතයේ ලකුණු වෙනස් කරන්න බෑනේ. හැබැයි අපිට වර්තමානයේ හොඳට වැඩ කරලා අනාගතයේ ලැබෙන දේ ලකුණු ඔක්කොම අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අනාගතයේ වැඩ ටික හොඳට කරගන්න වර්තමානයේ මහන්සිලා වැඩ කරමු අපි හැමෝම. හරි. අපි හැම දෙයක්ම ක්ලියර් කරගෙන ලස්සනට ගමනක් කරමු. හරි. මම යනවා එහෙනම් 15 වෙනි ප්‍රශ්නෙට. 15 වෙනි ප්‍රශ්නේ. 15 ගත්තොත් හරි. මොකද පුතේ ගාණ කියන්නේ? වෘත්තයේ කේන්ද්‍රය O වෙනවලු. අරය පුතේ වෘත්තයේ අරය කීයක් තියෙනවද? 13යි සෙන්ටිමීටර් කියලා ගාණේ දීලා තියෙනවා. වෘත්තයේ අරය 13යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. OP 5යි සෙන්ටිමීටර්. පුතේ OP කෑල්ල 5යි සෙන්ටිමීටර වෙනවලු. හරි. අපිට කියනවා AB ඡායේ දිග හොයන්න. පුතේ මේ වෘත්ත ප්‍රමේයක් මතක් වෙන්න ඕන අපි 10 ඉගෙන ගත්තා. මතකද? මොකද්ද ප්‍රමේය මතකද? පොඩ මතක් කරගන්න මේක අක්කාල ටික මතක් කරගන්න.
වෘත්තයේ කේන්ද්‍රයේ සිට හරි ජායට අඳිනු ලබන ලම්බකය මගින් ජාය මොනවා වෙනවද සමච්ඡේද වෙනවා. මොකද ක්‍රමය හොඳ මතක් කරගන්න ආයේ වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බකය මගින් ලම්බකය කියන්නේ අංශක 90ක් ඇන්දෝ මේ ජාය මොනවා වෙනවද සමච්ඡේද වෙනවා. සමච්ඡේද වෙනවා කියන්නේ මොකද්ද පුතා? සමානව කොටස් දෙකකට කැපෙනවා කියන එක. හරි. එහෙනම් මට AP දෙක වෙන පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මෙයා ඍජුකෝණික ත්‍රිකෝණයක් නේ. මෙයා මොකද්ද? ඍජුකෝණික ත්‍රිකෝණයක්. එහෙනම් මට ඍජුකෝණික ත්‍රිකෝණයකට මොකක් දාන්න පුළුවන්ද? පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. එහෙනම් මම කරන්නේ AOP ත්‍රිකෝණය අරගෙන එයාට දානවා පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් අයියා මොකක්ද අපිට කියලා දුන්නේ? කර්ණපාදයේ වර්ගය මෙන්න මේ පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි කියලා තමයි කියලා දුන්නේ. මොකක්ද කියන්නේ? කර්ණපාදයේ වර්ගය මෙන්න මේ පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි කියලා කිව්වා. එහෙනම් මොකක්ද කරන්න පුළුවන් අපිට මේ බලන්න? AO වර්ගය සමාන වෙනවා OP වර්ග ධන AP වර්ග. හරිද? හරි. AO වර්ග 13 වර්ගය සමානයි OP පුතේ 5යි. 5 වර්ගය ධන AP වර්ග. හරි. දැන් පුතේ බලන්න 13 වර්ගය එනවා 169යි කියලා. 5 වර්ගය එනවා පුතා 25යි කියලා. ධන AP වර්ග. හරි. මට දැන් AP නේ හොයන්න ඕනේ. AP හොයන්න ඕන නිසා මේ ධන 25ම මෙහාට එවනවා. 169 ධන 25 අනිත් පැත්තට ආවම ඍණ 25ක් වෙනවා සමානයි AP වර්ග. හරි. 169 25 ගියාම කීයද පිටියෝ? 144යි කීයද? 144යි. සමානයි AP වර්ග. හරි. මට AP හොයන්න ඕන නිසා මම මොකද්ද කරන්නේ? හරි. දානවා වර්ගමූලේ. ආයෙ දානවා මොකද්ද? වර්ගමූලේ. දැම්මොත් මෙතන AP එනවා කීයයි කියලාද 12යි සෙන්ටිමීටර කියලා. කීයයි කියලා එනවද 12යි සෙන්ටිමීටර කියලා එනවා. හරි. AP 12යි නම් උදේ මොකද්ද AP කියන අගය 12යි නම් කියන්නේ මෙන්න මෙයා 12යි සෙන්ටිමීටර නම් මට AB ඡායේ දිග හොයන්න පුළුවන්. AB ඡාය කියලා කියන්නේ AP වගේ දෙගුණයක්. කියන දෙවාරයක් AP මොකද්ද දෙවාරයක් AP. කියන්නේ දෙක වැඩි කිරීම 12. උත්තරේ එනවා 24යි සෙන්ටිමීටර කියලා. 24යි සෙන්ටිමීටර කියලා. හරි. හැමෝම දාලා මේ වෘත්ත ප්‍රමේයයක් දාලා මම කියන්න දාගන්න. වෘත්ත ප්‍රමේය එක කියලා දාලා ලියාගන්න. වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බකය මගින් ජායට අඳිනු ලබන ලම්බකය මගින් ජාය සමච්ඡේද වේ. මම ආයි කියනවා වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බකය මගින් ජාය සමච්ඡේද වේ. හරි. මේක හරි අය මම මේ ගොඩක් අය හරි ඇති කියලා මම හිතනවා. හරි හෝ වැරදි කමන්නේ. ටක් ගාලා මේ සටහන දාගන්නකො මේ ජාය සමච්ඡේද වේ කියන ක්‍රමය මතක් කරලා දාලා ටක් ගාලා. හැමෝම ටක් ගාලා දාගන්න එක. ටක් ගාලා දාගන්න. හරි. අපි බලමු ඊළඟ ගාන 16. මේ 16 බලන්න පොඩ්ඩක් හැමෝම. 16 බලන්න. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක උපකල්පිත මධ්‍යයන්නේ 40ක් වෙනවා. අපගමන මධ්‍යයන්නේ ඍණ 22ක් වෙනවා. සැබෑ මධ්‍යයන්න හොයන්න. පොතේ. සැබෑ මධ්‍යයන්නේ කියලා කියන්නේ මොකද්ද? මේ චූටි කැලලක් දීලා තියෙනවා. සැබෑ මධ්‍යයන්නේ කියලා කියන්නේ A දන්න සිග්මා FD බෙදීම සිග්මා F නේ. මොකද්ද? සැබෑ මධ්‍යයන්නේ කියලා කියන්නේ සිග්මා සැබෑ මධ්‍යයන්නේ කියලා කියන්නේ A දන සිග්මා FD බෙදීම සිග්මා F. හරි. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන්නේ කීයද? 40. ගානේ දීලා තියෙනවා. සිග්මා FD බෙදීම සිග්මා F එක අපිට දෙනවා. අපගමන මධ්‍යයන්නේ කීයද? ඍණ 2.2 කියලා ගානේ දීලා තියෙනවා. එහෙනම් අපේ ගානේ සැබෑ මධ්‍යයන්. අපි අඩු කරාම කීයක් එනවද? 37.2
8යි කියලා එනවා. උත්තරේ නම් මේ 40න් 2.2ක් අඩු කරලා. කොහොමද අඩු කරේ මේ බලන්න අඩු කරපු විදිහ. 40.0 ආයේ 2.2 අඩු කරමු අපි. මේ පැත්තට ගත්තොත් මෙයා ගාව ගත්තොත් මොකද වෙන්නේ? 9යි මෙයා ගාව 10ක් වෙනවා. 10න් 2ක් ගියාම 8යි. 9න් 2ක් ගියාම 7යි. මෙතන එකක් ඉලක්කන්නේ. උත්තරේ 3යි. 37.8. දැක්ක නේද? මේ චූටි කෑල්ලක් ඈ. මේක නම් චූටිම කෑල්ලක්. හරි. ඊළඟ ගානට යන්න අපි 17. පොඩි සමීකරණයක් විසඳන්න අපිට තියෙනවා. බලමු අපි එකක් අක් ගාලා 17 2යි x බෙදීම 3 අඩු කිරීම 1 සමානයි 5. හරි. අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ x වල අගය හොයන්න තියෙනවා. හරි. අපි මුතේ x වල අගය හොයමු. x වල අගය හොයන්න මුලින්ම මේ ඍණ එක අයින් වෙන්න ඕනේ. කියන්නේ x වල අගය හොයනවා කියලා කරන්නේ පුතා අපි x වල තනි කරනවා කියන එකනේ. x වල අගය හොයනවා කියලා අපි කරන්නේ x මොනවා කරනවද? තනි කරනවා කියන්නේ. හරි. x තනි කරන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි තනි කරන්නේ. මම කරන්නේ 2x බෙදීම 3 කියනවනේ. සමානයි 5යි. මේ ඍණ එක සමාන ලකුණෙන් අනිත් පැත්තට යවනවා. මම මොකද කරන්නේ? ඍණ එක සමාන ලකුණෙන් අනිත් පැත්තට යවනවා. යවුවම ධන එකක් වෙනවා. එතකොට 2x බෙදීම 3නේ. 5යි 1යි කීයද? 6යි. 5යි 1යි කීයද? 6යි. දැන් පුතේ මම හරස් ගුණිතයක් කරනවා. මෙයා මෙහාට යවනවා. මෙයා මෙහාට යවනවා. x තනි කර ගන්නවා. ඒ කියන්නේ 6 වැඩි කිරීම 3 යටට එනවා 2. මොකද උනේ? 6 වැඩි වුණා 3 යට ආවා 2. මේ 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3යි. 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3යි. දැන් x සමානයි පුතේ උත්තරේ එනවා 3 වරක් 3 9යි කියලා. x සමානයි උත්තරේ එනවා 3 වරක් 3 9යි කියලා. හරිද? ඔන්න අපි මේ ගාන හැදුවා. මට මේ ගාන හරියට ටක් කරලා මැසේජ් එකක් දාන්න. හරි නැත්නම් වැරදි ටක් කරලා දාන්න. හරි. සුපි. හරි. උදේ දැන් මේ අහන්නකෝ. ඔයාලා නිකන් මෙහෙම ඉන්නෝනේ නිදිමතක් වගේ එනවා. කම්මැලි වගේ බෝරින් වගේ සීන් එකක් එනවා. එහෙම ඉන්නම මැසේජ් එකක් දාන්න. අනේ බෝරින් සර්. එහෙම දෙන මැසේජ් එකක් දාන්න යන්න බෑ. කම්මැලි සර්. එහෙමයක් තියනවද? ෆිසිකල් ක්ලාස් එක වගේ නෙමෙයි වෙනස් වගේ හංගීමක්. නිකුත් නෑ. එහෙම එකක් නෑ. කවුද නිත්. එහෙම එකක් නෑ. අනිත් අය එහේ 18 වෙනි ගාන. මේ මුල් ටික පුතේ අපි කොහොමද තියෙන්නේ මේ ලේසි පේපර් එකක් මේක ඇත්තම කිව්වොත් මේක ලේසි වෙන්නේ කොහොමද මේක හැදුවේ 10 වසරේ මුල ඉඳන් සිලබස් එකෙන්නේ. මේ පේපර් සීරීස් එකේ 10 මුල් ටික තියෙන නිසා මේක ගොඩක් ලේසි. අපි යන්න අපේ පේපර් සමාරු වෙනවා. ඒක ඔයාලා දන්නවනේ සමහර පේපර්ස් කොහොමද අපේ කියලා. මේක අර ප්‍රධාන වශයෙන්ම ටාගට් කරේ අපි මගේ පන්ති නොවන අනිත් ළමයින්ටනේ. ඒතකොට එයාලා ටාගට් නිසා එයාලට ප්‍රොසෙස් එකක් විදිහට යන්න තමයි මේ පිළිවෙල වැඩ පිළිවෙල හැදුවේ මම. ඒකට ඔයාලට සම්බන්ධ වුණත් මම අවස්ථාව දුන්නා. ඕන කෙනෙක් සම්බන්ධ වුණා මගේ පන්ති නැහැ කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් අයගෙන් මම ෆී එකක් ගන්නවා. මම එයාලා ටාගට් කරලා තමයි මම මේක කරන්නේ. ඔයාලත් ඇවිල්ලා කරගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රැක්ටිස් කරගෙන ගේමක් ගහගමු අපි හැමෝම. මොකද දැනකට යන්න. අඩුපාඩු හදාගෙන ක්ලියර් කරගෙන චූ ඩවුට් ක්ලියර් කරගෙන ලකුණු අඩු වෙනනම් දැන් ඉගෙන පස්ත වෙන්නේ නැතුව ඉස්සරහා ලකුණු ටික අපි දැන් හදාගමු. හරි. අපි යනවා 18 වෙනි ගානට. 18 ගත්තොත් හරි. බලන්න x වල අගය හොයන්න තියෙන්නේ. පුතේ අන්න තව වෘත්ත ප්‍රමේයයක් අපිට මතක් වෙනවා. අපිට තව වෘත්ත ප්‍රමේයයක් එනවා. මොකක්ද මේ වෘත්ත ප්‍රමේය? මතකද? එකම ඛණ්ඩයේ කෝණ මතකද? එකම ඛණ්ඩයේ කෝණ මොකද්ද පුතා? එකම ඛණ්ඩයේ කෝණ කියලා මම කියලා දුන්නේ. මොකද්ද? එකම වෘත්ත ඡාප කොටසක් මදි. මොකද්ද? එකම වෘත්ත ඡාප කොටසක් මදි. පරිධිය මත ආපාදනය කරන ලද කෝණය. මොකද්ද? එකම වෘත්ත ඡාප කොටසක් මගින් පරිධිය මත ආපාදනය කරන ලද කෝණය. එම වෘත්ත ඡාප කොටස මගින්ම පරිධිය මත ආපාදනය කරනකොට මොනවා වෙනවද? සමාන වෙනවා. අපි ඒකට කිව්වා එකම ඛණ්ඩයේ කෝණ. මොකද අපි කිව්වේ
එකම ඛණ්ඩයේ කෝණ කියලා දුන්නා. හරි. එහෙනම් අපි x වල අගය හොයමු. පුතේ x කියන්නේ නිකන් මෙයා සරල රේඛාවක්. මෙයා කවුද? සරල රේඛාවක්. එහෙනම් මට ගන්න පුළුවන් x ධන අංශක 40 සමානයි 180යි. හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. හරි. මේ බලන්න x වල අගය ගත්තොත් මට ගන්න පුළුවන් ධන 40 පුතේ සමාන අනිත් පැත්තට ගියොත් ඍණ 40ක් වෙනවා. x සමානයි අංශක 140යි කියලා. x වල අගය අංශක 140යි කියලා එනවා. මේක මතක් වෙන්න ඕනේ පුතේ අපිට වෘත්ත ක්‍රමය. මොකද්ද වෘත්ත ක්‍රමය? එකම වෘත්ත ඡාප කොටසක් මගින් හරිය මත ආපාතනය කරන ලද කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. අපි ඒකට කියනවා එකම ඛණ්ඩයේ කෝණ. මොකද්ද කියන්නේ? එකම ඛණ්ඩයේ කෝණ. හරි. අපි මේ ප්‍රමේය දාගමු පුතේ. වෘත්ත ප්‍රමේය දෙක කියලා දාගමු අපි එකක් ගාලා. අපි දාගමු මේ ප්‍රමේය. ඔන්න මම කියනවා එකම වෘත්ත ඡාප කොටසක් මගින් එකම වෘත්ත ඡාප කොටසක් මගින් එකම වෘත්ත ඡාප කොටසක් මගින් පරිධිය මත ආපාතනය කරන ලද කෝණය. එකම වෘත්ත ඡාප කොටසක් මගින් පරිධිය මත ආපාතනය කරන ලද කෝණ විශාලත්වයෙන් සමාන වේ. විශාලත්වයෙන් සමාන වේ. එකම වෘත්ත ඡාප කොටසක් මගින් පරිධිය මත ආපාතනය කරන ලද කෝණ විශාලත්වයෙන් සමාන වේ. එකම වෘත්ත ඡාප කොටසක් මගින් පරිධිය මත ආපාතනය කරන ලද කෝණ විශාලත්වයෙන් සමාන වේ. හරි. මේක හරිය මෙසේජ් එකක් ගන්නටක් ගාලා මේක හරි නම් හරි වැරදි නම් වැරදි. ටක් ගාලා දාන්න. ටක් ගාලා දාන්න. ටක් ගාලා දාන්න. හරි. මම යනවා ඊළඟ ගානට. හරි. බලමු 19. 19 බලමු අපි හැමෝම. 19 වෙනි ගාන. බලන්න හැමෝම. 19 ගත්තොත්. මොකක්ද 19 කියන්නේ? මිනිත්තුවකට ලීටර 50ක් ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ලීටර 1000ක ජල ටැංකියක් පිරීමට ගතවන කාලය සොයන්න. හරි. පුතේ එක මිනිත්තුවල ලීටර 50ක් පිරෙනවානේ. මේ අහනකො එහෙනම් මොකක්ද දාන්නේ අපි? මේ ශීඝ්‍රතාවය ගන්න. හරිද? මම ශීඝ්‍රතාවය ගත්තොත් මේව ශීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. ශීඝ්‍රතාවය සමානයි පරිමාව බෙදීම කාලය. මෙයා ශීඝ්‍රතාවය සමානයි කීයද? 50යි මිනිත්තුවකට ලීටර. කියන්නේ ලීටර m ඍණ 1. මිනිත්තුවකට ලීටර. පරිමාව ලීටර 1000යි. පරිමාව ලීටර 1000යි. කාලය t වලින් අපෙන් අහන්නේ. අපි t එක දාන්නේ. හරි. අපෙන් අහන්නේ කාලය. එහෙනම් මේ බලන්න. හරස් ගුණිතය කරනවා. මොකද්ද කරන්නේ? හරස් ගුණිතය කරනවා. හරස් ගුණිතය කරොත් මේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට කියනපු හරි. sorry. උදාහරණ මේක වෙන්නේ හරස් ගුණිතය කරාම t සමානයි ලීටර 1000 බෙදන්න ඕනේ 50යි ලීටර මිනිත්තු. මේ බලන්න මේ ලීටරට වල මේ ලීටර කැපෙනවා. ආයේ මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 105න් බෙදුවම උත්තරේ 20ක් එනවා. මිනිත්තු 20ක් ගත වෙනවා. එහෙනම් ලීටර 1000ක් පිරෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? මිනිත්තු 20ක් යනවා. මිනිත්තු කීයක් යනවද? මිනිත්තු 20ක් යනවා. හරි. මොකද මේ චුට්ටක් ආයිස්ටයින් ගණනක් කොට බලමු. සාරාංශයක් බලමු. ශීඝ්‍රතාවය සමානයි පුතේ පරිමාව බෙදීම කාලය. හරි. ශීඝ්‍රතාවය තමයි පුතේ මිනිත්තු වල ලීටර 50 කියලා ගාණින් දීලා තියෙනවා. පරිමාව ලීටර 1000යි. ඒ සඳහා ගත වන කාලය t. t ගත්තොත් මට t නේ හොයන්න ඕනේ. t හරස් t යවුව මෙහාට මෙයා මෙහාට යවුවා. ඇයි ඒ? හරස් ගුණිතයක් කරේ මට කාලය හොයා ගන්න ඕන නිසා. කරාම පුතේ මොකද උනේ? ලීටර වලට ලීටර කැපුණා. බිඳුවට බිඳුව කැපුණා. 105න් බෙදුවම උත්තරේ එනවා මිනිත්තු 20යි කියලා. මිනිත්තු 20යි කියලා. හරි. අඩුපාඩු හදාගන්න ටක් ගාලා
හරි. අපි බලමු පුතේ එහෙනම් 20 වෙනි ගාන. අපි 20 වෙනි ගාන බලමුද? මේකේ මොනවද ප්‍රශ්නයක් තියෙනවද? මේ ගානේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද? කාට හරි දැනගන්න මේ ශීඝ්‍රතා ගාන. මේක පුතේ 10 පාඩමෙන් ගත්ත ශීඝ්‍රතා පාඩමෙන්. නිශ්ශබ්දව ඉන්නවා කියන්නේ මුකුත් ප්‍රශ්නයක් නැහැ කියන්නේ. එහෙනම් මම ඊළඟට යනවා. ඉස්සර. 20 ගත්තොත් හරි. 20 මොකද පුතේ කියන්නේ? වෘත්තයේ කේන්ද්‍රය ඕවේ x වල අගය හොයන්න ඕවා. හරි. පුතේ මොකක්ද විතර වෙන්නේ? උතර බලන්න. මේ වෘත්තය අර යන්නේ. මේ වෘත්තය මොනවද? අරය. මේ වෘත්තයේ අරය. එහෙනම් ඕක වෘත්තයක අරයන් දිගින් සමානයිනේ. එහෙනම් මේ ත්‍රිකෝණය ගත්තොත් මෙයා මෙයාට දිගින් මොනවා වෙනවද? සමාන වෙනවා. හරි. එහෙම වුණොත් බලන්න මොකද්ද වෙන්නේ කියලා. මෙයා අංශක 50යි නම් පුතා. මෙයාත් අංශක කීයක් වෙනවද? 50ක් වෙනවා. මොකද්ද? මෙයා අංශක 50යි නම් මෙයාත් අංශක 50ක් වෙනවා. ඒක සමදීපාද ප්‍රමේය. එහෙනම් පුතේ ත්‍රිකෝණ ක්‍රමයක් වෙනවා මතකද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමානයි. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට මොනවා වෙනවද? සමාන වෙනවා. එහෙනම් x වලගේ මට ගන්න පුළුවන් පුතේ මේ කොහොමද? x සමානයි 50 ධන 50. ත්‍රිකෝණයක බාහිර කෝණ. මොකක්ද ත්‍රිකෝණයක බාහිර කෝණ. x සමානයි උත්තරේ එනවා 100යි කියලා. x සමාන උත්තරේ 100යි කියලා. හරි. හරි. එහෙනම් 20ක් හරිනේ. 20 හරියයි මැසේජ් එකක් දාන්න හරි කියලා. හරි හෝ වැරදි තක්කල දාන්න. 20 හරියයි. 20 හරියයි මැසේජ් එකක් දාන්න. හරි හරි නැත්නම් වැරදි වැරදි. තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා මැසේජ් එකක් දාන්න මම ආයෙ කියලා දෙන්නම්. තක්කල දාන්න බලන්න. හරි. හැමෝම දාලා දෙනවා හරි කියලා. එහෙනම් අපි යන් ඊළඟට. 21. 21 බලන්න. 21 ගාන. 21 ගත්තොත් ප්‍රස්ථාර ගණන් තියෙන්නේ. චූටි ප්‍රස්ථාරයක් දීලා ඒකෙන් දත්ත ටිකක් අහනවා. මෙයා මිනිත්තු වලින් ගෙලා දෙන්නේ. හරි. බලන්න අපි මොකක්ද අහන්නේ කියලා. මෝටර් රථයක චලිතයේ දැක්වෙන දුර කාල ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. මෝටර් රථයේ වේගය පැයට කිලෝමීටර වලින් සොයන්න. පුතේ මෙයාගේ වේගය පැයට කිලෝමීටර වලින් හොයන්න කියලා අපිට දීලා තියෙනවා. හරි මේ බලන්න. පැයට කිලෝමීටර වලින් හොයන්න නම් මේ මිනිත්තු 20 පැය කරගෙන ඉන්න එපා. කොහොමද මම මිනිත්තු 20 පැය කරන්නේ? පොඩ්ඩක් අහන්න. එක පැයක් කියලා කියන්නේ මිනිත්තු කීයක්ද? මිනිත්තු 60යි. මොකද්ද? එක පැයක් කියලා කියන්නේ මිනිත්තු 60යි. පැයක් මිනිත්තු කරන්න නම් අපි 60න් වැඩි කරන්න ඕන. මොකක් කරනවද? පැය මිනිත්තු කරනවා අපි 60න් වැඩි කරන්න ඕන. මිනිත්තු පැය කරනවා නම් මොනවා කරන්න ඕනද? 60න් බෙදන්න ඕන. මොනවා කරන්න ඕනද? 60න් බෙදන්න ඕන. එහෙනම් මේ මිනිත්තු 20 පැය කරන මම මොකද්ද කරන්න ඕනේ? මිනිත්තු 20 පැය කරන්න මම යාව 60න් බෙදන්න ඕන. මේ බලන්න මිනිත්තු 20 පැය කරන්න මම යාව 60න් බෙදලා. බෙදුවොත් මේ බලන්න මේ බිඳුවට මේ බිඳුව යනවා. එන උත්තර එනවා 3න් 1යි පැය කියලා. එහෙම වෙන්නේ කොහොමද? 2ට 2 ඒවා 1යි, 6ට 2 ඒවා 3යි. උත්තර එනවා පැය 3න් 1යි. එහෙනම් මට දැන් වේගය පැයට කිලෝමීටර වලින් හොයන්න පුළුවන්. මේ බලන්න වේගය සමානයි දුර බෙදීම කාලය. දුර කිලෝමීටර 30යි. එයා බෙදනවා කාලය 1 යට 3යි. පැය 1 යට 3යි. හරි. දැන් මෙයා සුළු කරමු අපි. කොහොමද එන්නේ? 30 බෙදීම වැඩි කිරීම කරද්දී හරස් ගුණිතය වෙන්න ඕනේ.
ඒ කියන්නේ සෝරි හරස් මුලදී නෙමෙයි පරස්පරයෙන් ගන්න සමාවෙන්න. පරස්පරයෙන් කියන දුකේ උඩට මාරු කරන්න ඕන. දැන් 3 උඩට එනවා එක පල්ලෙහාට යනවා. එහෙනම් 30 3න් වැඩි කරොත් උත්තරේ කීයද? උත්තරේ එනවා පැයට කිලෝමීටර 90යි කියලා. පැයට කිලෝමීටර කීයද? 90යි කියලා උත්තරේ එනවා. පැයට කිලෝමීටර 90යි උත්තරේ එනවා. මේක හරියට මෙසේජ් එකක් දාන්න මට. මේක හරියට අකල මෙසේජ් එකක් දාන්න. මේ ගාන හරියට මෙසේජ් එකක් දාන්න. හරි. අපි යමු 22 වෙනි ගානට. බලමු 22. 22 වෙනි ගාන. 22 මොකක්ද අපිට කියන්නේ? 22 කියනවා සර්ව සම රතු පෑන් 3ක් සහ නිල් පෑන් 5ක් භාජනයක ඇත. සමාන එයින් අහඹලස පෑනක් ගනී. ඔහුට ලැබුණු පෑන රතු පෑනක් වීමේ සම්භාවිතාව කීයද? පුතේ. ඔබට බලමු අපි රතු පෑන් කීයක් තියෙනවද? රතු පෑන් 3ක් තියෙනවා. නිල් පෑන් කීයක් තියෙනවද? නිල් පෑන් 5ක් තියෙනවා. හරි. එහෙනම් ඔක්කොම පෑන් කීයද? 8යි. 3යි 5යි 8යි. එකකින් අපෙන් අහන්නේ මොකද්ද? රතු පාට එකක් තියෙන්නේ සම්භාවිතාවනේ. එහෙනම් 8න් 3යි. බලන්න මේ 8 දාන සම්පූර්ණ පෑන් ගන්න. උත්තර දාන්නේ මොකද්ද අපි? අපිට අහලා තියෙන පෑන් ගන්න. අහලා තියෙන රතු පෑන් ගන්න කීයක් තියෙනවද? එහෙනම් දාන්න අපි උත්තර. 3යි. අපෙන් අහ රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව. ඔක්කොම පෑන් 8ක් තියෙනවා. එහෙනම් අපිට රතු පෑනක් ලැබෙන්න පුළුවන් ඒ 8ේ 3යි තියෙන්නේ. 8ේ 3යි සම්භාවිතාව. හරි. ඊළඟට මම ඔයාලට තව විනාඩි 5ක් දෙන්නම්. 23 ඉඳන් තව ගණන් තුනක් තියෙනවා 23 24 25 ටක් ගාලා හදුම් බලන්න මම කියන්නේ ඒක හදලා නැතුව ඇති ටක් ගාලා හදුම් හදුපා ඉන්නවනම් බලන්න මොනවාට අඩපාඩු තියෙනවද කියලා අනිත් එක ටක් ගාලා හදන් යන්න කොනින් හදු කොනින් හදු හරි පුතේ අපි බලමු 23 වෙනි ගාන බලමු පුතේ ලං හදන්න පටන් ගන්නවා මේ පැත්තේ 23 වෙනි ගාන හරි 23 ගත්තොත් මූල 19 පළමු සන්නිකර්ෂණය හොයන්න. අන්න පුතේ 10 පළවෙනි පාඩමනේ. මතක් කරගමු අපි. හරි. 19 ගත්තොත් නෑ පළවෙනි පාඩමනේ දෙවෙනි පාඩම 10. වර්ගමූල. මම ගන්නවා ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යා දෙක. මෙයාට ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යා දෙක මොකක්ද? මෙයාට ආසන්නම පූර්ණ වර්ග සංඛ්‍යා දෙක වෙන්නේ මොකද්ද? එක්කෙනෙක් වෙනවා මේ පැත්තෙන් 16 අනිත් පැත්තෙන් වෙන්නේ කවුද? 25. හරි. දානවා වර්ගමූල. දාන්නේ මොනවද? වර්ගමූල. දැම්ම වර්ගමූල. වර්ගමූලේ දැම්මු. 16 වර්ගමූලේ කීයද? 4යි. නම් මෙයා මෙහෙම තියාගන්න. 25 වර්ගමූලේ කීයද? 5යි. ඒකක් තියාගන්න. එහෙනම් පුතේ දැන් බලන්න 19ට ළඟම උත්තරයක්. අපි වැඩි කරලා බලන්න. මම නිකන් ගන්නවා 4.5. 4.5න් වැඩි කරනවා. 5 4ක් 25යි. දෙකක් ඉතිරි. 5 4ක් 4 20යි 2යි 22යි. ආයි 4ක් 5 20යි. තව දෙකක් ඉතිරි. 4ක් 16යි 2යි 18යි. උටි උත්තරයක් එනවා 20.25යි තියෙන්නේ. එයා චුට්ටක් දුරයි. මම නිකන් ගන්නවා 4.4. 4.4 4ෙන් වැඩි කරලා බලන්න. බලන්න. 4ක් 16යි එකක් ඉතිරි. ආයි 4 වරක් 16යි 1යි 17යි. ආයි 4ක් 16යි තව එකක් ඉතිරි. 4 16යි 17යි. උත්තරයක් තියෙනවා 6යි. 7යි 6යි 13යි තව එකක් ඉතිරි 7යි 1යි 8යි 9යි 19.6. මම බලනවා මේ දෙන්නගේම 19ට ළඟම කවුද කියලා. කොහොමද මම ඒක හොයන්නේ? මම හොයන්නේ මෙන්න මෙහෙම. මේ බලන්න. 20.25න් අඩු කරනවා 19.0.05. උත්තරයක් එනවා මට මේ බලන්න. මෙතන 1.25 වල උත්තරයක් එනවානේ. 1.25. අනිත් එක බලන්න අනිත් එක නාගත්තොත් එහෙම 19.36යි අඩු වෙන්න ඕනේ 19.02ක්. අයාගේ විදිහේ දශම 3යි 6යි කියලා. දශම කීයද එන්නේ 3යි 6යි කියලා. එහෙම බැලුවොත් මූල වර්ගමූල 19 පළමු සන්නිකර්ෂණය වෙන්නේ කවුද? 4.4. කීයද වෙන්නේ? 4.4. එහෙනම් මේ වර්ගමූල 19 පළමු සන්නිකර්ෂණය කීයද? 4.9. sorry 4.4. හරි. මේක හරියයි මැසේජ් එකක් දාන්න හරි හරි කියලා
හරිනම් හරි වැරදි නම් වැරදි. ටක් කරලා දාන්න යන මැසේජ් එකක්. ටක් කරලා දාගෙන යන්න. සර් මන් ගත්තේ 4.3 පුතේ 4.3 තෝරප එකක් ඈත. ළඟම වෙන්නේ 4.7. එයාට පුතේ ළඟ තියෙනවා 0.6ක්. අරයා තව දුරට යනවා. ඒතකොට ළඟම එක්කෙනා වෙන්න ඕනේ පුතේ 4.4. ඒතරේ 4.4 වෙන්න ඕන. 4.3. හොඳයි. ඇත්තටම හොඳයි. කට්ටිය ඇත්ත කියනවනේ. ඒක මාරවට. සුපිරි. හරි. එහෙනම් මම 24 වෙනි ගානට යන්නද? මම යනවා. ටක් කරලා පුතේ දාන්න පුතේ අඩුපාඩු මොනවද කියලා ටක් කරලා දාන්න. ටක් කරලා දාන්න පුතේ. ටක් කරලා දාගන්න. හරි. අපි යනවා එහෙනම් පුතා ඊළඟට 24 වෙනි ගාන. 24 ගත්තොත් මේ බලන්න 24 දීලා තියෙනවා අපිට ඛණ්ඩාංග තලයේ මතදී ඇති සරල රේඛාවේ අනුක්‍රමණය දෙක වේ. ඒ සමීකරණය ලියන්න. අපේ ඛණ්ඩාංග තලයක් අපිට දීලා තියෙනවා එයාගේ අනුක්‍රමණය දීලා තියෙනවා පුතා කීයද කියලා m සමානයි උත්තරේ ඉගෙනවා 2යි කියලා. අනුක්‍රමණය දීලා තියෙන m සමානයි 2. මේ x ඛණ්ඩාංකයනේ මේ y පැත්ත. මේ තියෙන x අක්ෂය මේ තියෙන y අක්ෂය. එහෙනම් මට දැන් කියන්න බලන්න මේ y කැප් වලට තමයි නමක් කියනවා. මොකද්ද? අන්තක්ඛණ්ඩය. මොකද ඒ කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය සමානයි ධන 3. ධන කීයද? ධන 3. එහෙනම් අපි සාමාන්‍යයෙන් සරල රේඛාවක සමීකරණය මොකද්ද වෙන්නේ? y සමානයි mx ධන c. මොකද්ද y සමානයි mx ධන c. y සමානයි m කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය 2x ධන c අන්තක්ඛණ්ඩය 3යි. උත්තරේ එනවා y සමානයි 2x ධන 3 කියලා. මෙයාගේ සමීකරණය මොකක්ද? y සමානයි 2x ධන 3 කියලා. හරි. මේක හරියට මැසේජ් එකක් දාමු. මේක හරියයි මේක ගත්ත විදිය පුතේ. හොඳට මතක තියාගන්න y අක්ෂයේ කැපෙන තැනට අපි කියන නම මොකද්ද? අන්තක්ඛණ්ඩය කියලා. මොකද අපි කියන්නේ y අක්ෂය කැපෙන ස්ථානයට අපි කියනවා අන්තක්ඛණ්ඩය කියලා. අන්තක්ඛණ්ඩය කියලා. හරි. මේක හරියට මැසේජ් එකක් දාමු. හරියට මැසේජ් එකක් දාමු ටක් ගාලා. හරි. මං යනවා පුතේ 25ට. මං යනවා 25 වෙනි ගානට. හරි. 25 ගත්තොත් බලමු අපි. මම අරගෙන ඉන්නම් පොඩ්ඩක්. හරි. මේ බලන්න. AB රේඛාවට 5 සෙන්ටිමීටරයක් දුරින්ද A හා B ලක්ෂවලට සමදුරින්ද පිහිටි P ලක්ෂය නිර්මාණ රේඛාව දක්වමින් ලබා ගන්නලු. පුතේ. හරි. දැන් AB රේඛාවට 5 සෙන්ටිමීටර දුරින් කියලා කියන්නේ මොකද මතකද? රේඛාවකට සමදුරින් චලනය වන ලක්ෂ්‍ය පතයක අපි කියන නම මොකද්ද? සමාන්තර රේඛාව. ඒතර ගාණේ අපිට එයාව දීලා තියෙනවා සෙන්ටිමීටර 5ක් දුරින් යන එක්කෙනා අපිට දීලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඒක හරි. හරි. ඊළඟට කියනවා ලක්ෂ දෙකක් නේ තියෙන්නේ. ලක්ෂ දෙක කියන්නේ A ලක්ෂයට හා B ලක්ෂයට සමදුලින් චලනය වෙන්න ඕන. මොකද්ද? A ලක්ෂය හා B ලක්ෂය කියන ලක්ෂ දෙකක් නේ තියෙන්නේ. ඒ ලක්ෂ දෙකකට සමදුලින් චලනය වෙන්න ඕන. පුතේ මොකද්ද ලක්ෂ දෙකකට සමදුලින් චලනය වෙන ලක්ෂ්‍ය පතේ? ලක්ෂ දෙකක් ගත්තොත් ලක්ෂ දෙකකට සමදුලින් චලනය වෙන ලක්ෂ්‍ය පතේට අපි කියනවා පුතේ ලම්බ සමච්ඡේදය. මොකද්ද කියන්නේ? ලම්බ සමච්ඡේදය. ඊළඟ ගත්තොත් A ලක්ෂයකයි B ලක්ෂයකයි සමදුලින් යන ලම්බ සමච්ඡේදකයක දල සටහනක් ඇඳලා ඔයාලගේ හරි. එතකොට මෙන්න මෙතන තමයි P ලක්ෂය පිහිටන්නේ. මෙන්න මෙතන තමයි P ලක්ෂය පිහිටන්නේ. මොකද්ද? ලක්ෂ දෙකකට සමදුලින් චලනය වන ලක්ෂයේ පතේ. පුතේ ඔයාලට පත දැන මතකද? ලක්ෂයකට සමදුලින් අපි දාලා මුදේ එකක් ගන්නවා. දාලා මුද අපි එක. පරිවිය දාන්න නියම. පරිවිය දාන්න නියම. ලක්ෂයකට සමදුලින් චලනය වන ලක්ෂයේ පතේ. ලක්ෂයකට සමදුලින් චලනය වන ලක්ෂයේ පතේ. මූර්තයක් වේ. ලක්ෂයකට සමදුලින් චලනය වන ලක්ෂයේ පතය.
වෘත්තයක් වේ. ලක්ෂයකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය වෘත්තයක් වේ. තත්කාල වෘත්තයක් අනින් අඳගන්න නිකන් කටුවට අඳගන්න. කටුවට අඳගන්න. කටුවට අඳගන්න ගන්නවා. ඊළඟ දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි එක ලියා ගන්න. ලක්ෂ දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. ලක්ෂ දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. ලක්ෂ දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. ලම්බ සමච්ඡේදකයක් වේ. ලම්බ සමච්ඡේදකයක් වේ. ලම්බ සමච්ඡේදකයක් වේ. ලක්ෂ දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය ලම්බ සමච්ඡේදකයක් වේ. ටක් ගාලා ඒකත් දාගන්න. ලක්ෂ දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය ලම්බ සමච්ඡේදකයක් වේ. දාගන්න. එකක් දාගන්න. දාගන්න. ලක්ෂ දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය ලම්බ සමච්ඡේදකයක් වේ. එකත් හරි. තුන ලියා ගන්න. තුන ලියා ගන්න. තුන ඡේදනය වූ රේඛා දෙකකට ඡේදනය වූ රේඛා දෙකකට ඡේදනය වූ රේඛා දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. ඡේදනය වූ රේඛා දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. ඡේදනය වූ රේඛා දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. කෝණ සමච්ඡේදකයක් වේ. ඡේදනය වූ රේඛා දෙකකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය කෝණ සමච්ඡේදකය වේ. දැන් ටක් ගාලා කෝණ සමච්ඡේදකය අඳගන්න. කරුණු දාන මුදේ කෝණ සමච්ඡේදකය මගින් මේ දෙපැත්ත කෝණ සමානව කපනවා. සමානව කපනවා. ටක් ගාලා දාගන්න. හරි. අන්තිම එක හතරවෙනි එක. හතරවෙනි එක අපි හතර දාගමුද? හතර තමයි අන්තිම එක අපේ මූලික පතවල පත හතරයිනේ පුතේ. මූලික පත හතරයි අපිට තියෙන්නේ. දැන් මම තුනක් කිව්වා. එකක් වෘත්තය, දෙක ලම්බ සමච්ඡේදකය, තුන කෝණ සමච්ඡේදකය. නම් හතර දාගන්න. හතර දාගන්න. රේඛාවකට සමතුලින් චලනය වන ලක්ෂය පතය. රේඛාවකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. රේඛාවකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. රේඛාවකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය. සමාන්තර රේඛාවයි. සමාන්තර රේඛාවයි. රේඛාවකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය සමාන්තර රේඛාවයි. සමාන්තර රේඛාවයි. රේඛාවකට සමතුලින් චලනය වන ලක්ෂයේ පතය සමාන්තර රේඛාවයි. පුතේ අපිට නිර්මාණ ගණන් වල ඒ කියන්නේ මේ කෙටි ප්‍රශ්න 25 එක චූටි කෑල්ලක් තියෙනවනේ නිර්මාණයක තලසටහනක් වෙනින්න කියලා. ඒක එන්නෙම මෙන්න මේ මූලික පත හතර දැනුමින් පමණමයි. කියන්නේ මේ මූලික පත හතරෙන්ම තමයි අපිට ඒ ගාන එන්නේ. අපිට චුට්ටක් ඒක කල්පනා කරලා බලලා අපි අදාළ නිර්මාණය තලසටහනක් ඒ ගානට කරන්න ඕන. ඒ කියන්නේ කෙටි ප්‍රශ්නේ සමානලට 23ටත් එනවා සමානලට 25ටත් එනවා. එන ඕන තැනක හරි නිර්මාණ ගාන ගත්තොත් කෙටි මම කෙටි ප්‍රශ්න නිර්මාණ ගාන ගත්තොත් එන්නේ මේ මූලික පත හතරෙන් විතරමයි. ඒ අපි හතර පැහැදිලිව දැනගන්න ඕන. හරිද? හරි. මම හිතනවා ඔයාලා ඒක හරි දාගන්න ඇති කියලා. මාත් එක්කම. හරි. පුතේ එතකොට හරි මා ක්ලාස් එකට එන්න. ඔයාලා ක්ලාස් එකක් තියෙනවා යන්න පුළුවන්. හරි. පුතේ මෙහිමයි. ඒත් අපි අද කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරලා සම්පූර්ණයෙන් ඉවර කරා. හරිද? අපි ලබන සතියේ මේක ඉතුරු කෙටි ප්‍රශ්න ලොකු ප්‍රශ්න පහ සාකච්ඡා කරනවා. ඔයාලා ඒක කරලා ලෑස්ති වෙලා තියාගන්න. අපි මේ පන්තියේදී ඊළඟ ඔන්ලයින් ක්ලාස් එකේදී අපි සාකච්ඡා කරමු. හරි මේ අපේ පළවෙනි ඔන්ලයින් පේපර් ක්ලාස් එක මේක විභාග වෙනකම් යනවා ඔයාලට. හරිද? මේක ඔයාලට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන්. ඔයාලා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ.
මට උදව්වක් වශයෙන් ඔයාගේ ඔයාලගේ යාළුවන්ට මෙහෙම ක්ලාස් එකක් තියෙනවා සම්බන්ධ වෙන්න කියලා දැනුවත් කිරීමක් කරන්න. මම ගෲප් එකේ මගේ නම්බර් එක ඕනනම් කන්ටැක්ට් කරන්න පුළුවන්. නැත්නම් ගෲප් ලින්ක් එක ෂෙයා කරන්නත් පුළුවන් ඔයාලට. කොහොම හරි මගේ මෙහෙම පේපර් ක්ලාස් එකක් තියෙනවා සම්බන්ධ වෙලා බලන්න කියලා කියන්න. මාසෙටම පුතේ ගාස්තු අය කරන්නේ මගේ පන්ති එන්නේ නැති අයගෙන් රුපියල් 1000යි. ඔයාලගෙන් සතපහක්වත් ගන්නෑ මගේ පන්ති නෙගෙන සතපහක්වත් ගන්නේ නැහැ. මගේ පන්ති නොයන පේපර් ක්ලාස් එක විතර ඔන්ලයින් පේපර් ක්ලාස් එක විතරක් එන අයට මම රුපියල් 1000ක් අය කරනවා. ඒක ලබන සතියේ පේපර් ක්ලාස් එක අපි සාකච්ඡා කරන්නේ මොනවද? මෙන්න මේකේ ඉතුරු ප්‍රශ්න පහ. ඊළඟ සතියේ මම සෙකන්ඩ් පාර්ට් එකක් දෙනවා. පැය දෙකමාර පැය තුනක මම පැය දෙකමාරනේ දෙන්නේ. ඒක දෙනවා ඊළඟ සතියේ සාකච්ඡා කරමු. හරි. එහෙනම් අපේ වැට්ටිකාව ඉවරයි. ඔයාලට මොනවා හරි අඩුපාඩුවක්. ඒ කියන්නේ මේ ක්ලාස් එකේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා පුතේ මැසේජ් එකක් දාන්න මට chat එකේ. නැත්නම් ඉන්ඩිවිජුවල් එකේ කමන්නේ දාන්න. පොඩ්ඩක් දාලා මට කියන්න. හේතුව මම ලබන ඔන්ලයින් ක්ලාස් එකට වෙන්න කලින් ඒ අඩුපාඩු ටික හදලා තියාගන්න. ඒක බෝඩ් එක පේන්නේ නැති ඒවා වේවා. මම කියන සවුන්ඩ් එක ක්ලියර් ඇහෙන්නේ නැති ඒවා වේවා. මොනවා හරි දේවල් ටිකක් තියෙනවා නම් පොඩ්ඩක් මට මැසේජ් එකක් දාන්න. දාලා ඔයාලට යන්න පුළුවන්. අප්පාන්තිය මෙතනින් ඉවරයි. සහභාගී වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. ලබන සතියේ සඳ 6 ඉඳන් 8 වෙනකම් මේ ක්ලාස් එක තියෙනවා. පුළුවන් හැමෝම ජොයින් වෙන්න. හරිද? අද ආපු හැමෝම ගොඩක් හොඳයි. හරි.